කලින් වීඩියෝ එකේ කතා කරා ලෝකේ කවුද බලවතා වැඩියෙන්ම රැකියාව දීලා තියෙන්නේ. අද අපි කතා කරනවා ලංකාවේ කවුද බලවතා වැඩිම රැකියාව දීලා තියෙනවා. රජය අපි කිව්වා ලක්ෂ 17ක් රැකියාව දීලා තියෙනවා. අපි රාජ්‍ය පැත්තකින්. පෞද්ගලික අංශය ගැන අපි කතා. එහෙනම් කවුද ලංකාවේ වැඩිපුරම රස්සා මවපු ආයතනය? ඒ ආයතනය තමයි මාස් හෝල්ඩින්ග්ස් ආයතනය. මේ ආයතනය තමයි වැඩිපුරම රැකියාව දීලා. ඒකම ගත්තොත් හයිඩ්‍රාමනි ගෲප් එක දීලා තියෙනවා විශාල රැකියාව සංඛ්‍යාවක්. ඒ වගේම බ්‍රැන්ඩෙක්ස් ආයතනය දීලා තියෙනවා විශාල රැකියාව සංඛ්‍යාවක්. දැන් මේ ආයතන තුනම නියෝජනය කරන්නේ අපේ රටට විදේශ විනිමය උපයන ආයතන තුනක්. මේ ආයතන තුනම ඇඟලුම් ප්‍රාන්තය ආශ්‍රිතව. හෙලිස් හෝල්ඩින්ග්ස් විශාල ප්‍රමාණයක් දීලා තියෙනවා. අංක 1යි මම කිව්වේ මාස් හෝල්ඩින්ග්ස් කියලා. ඒ වගේම ජෝන් කීල්ස් ආයතනය, රිචඩ් පීරිස් ආයතනය, කාසන්ස් කම්බැච් කියන ආයතනය, කාගේල්ස් ආයතනය, ඒඩ්කන් ස්පෙන්ස් ආයතනය, ඩයලොග් ආයතනය. එනම් මේ ආයතන 10 තමයි ලංකාවේ වැඩිපුරම අපේ රටට රැකියාව දීලා තියෙන්නේ. ඒ නිසා අපි ආයතන වලට ගෞරව කළ යුතුයි. ආයතනික ව්‍යවසායකත්වය නියෝජනය කරන්නේ මෙම ආයතන. ඒ නිසා අපේ රටේ විශ්වවිද්‍යාල පද්ධතිය හරහා වූ විවිධ අධ්‍යාපන ආයතන හරහා පිටවෙච්ච රැකියාව බලාපොරොත්තුවෙන් ඉන්න පිරිසට හොඳ තෝතැන්නක් මේ ආයතන ටික. මේ ආයතන මම නම් කරපු 10 දල වශයෙන් ලක්ෂ 8කට ආසන්න රැකියා සංඛ්‍යාවක් බිහි කරලා තියෙනවා. ඒ නිසා මතක තියාගන්න ඔබ මම මේ කිව්ව නම් නියෝජනය කරන ආයතනයක් නියෝජනය කරන කෙනෙක් නම් ඔබත් මතක තියාගන්න ඒ ආයතනයට තව දුරටත් ඔබ ආදරය කරන්න. හේතුව ඒ හරහා ඒ ආයතන තවත් දියුණුවෙන් දියුණුවටපත් වෙනවා. ඒ නිසා ඔබ ඉතා කුඩා හෝ සැන්ඩැකියාලාභියෙක් හෝ එහෙම නැත්නම් අපි කියන සුළු මට්ටමේ ව්‍යාපාරයක් හෝ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර හෝ ගත්තොත් ඔබත් සිහිනයක් ඇති කරගන්න මමත් මගේ රටට, මගේ පළාතට, මගේ දිස්ත්‍රික්කයට, මගේ ගමට මම හොඳ රැකියා අවස්ථා බිහි කරන කෙනෙක් වෙනවා කියලා. මම එක උදාහරණයක් කියන්නම්. අපේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ එක තරුණයෙක්, ඔහුගේ නම දුලංජන කියලා. ඔහු ජැක් ෆෘට් ආශ්‍රය කරගෙන එහෙම නැත්නම් අපි කියනවා කොස් ආශ්‍රය කරගෙන ලංකාවේ සුවිශේෂී ව්‍යාපාරයක් පටන් අරන් තියෙනවා. ඒතර මේ තරුණයා ඔහුගේ ගම වඳුරඹ මම ඊයේ පෙරේද මේ දවස් ටිකෙම දැක්කා සෝෂල් මීඩියා හරහා දාලා තියෙනවා මගේ ගම කොස් වලින් පිරිපුන් ගමක් බවට පත් කරනවා. ඒ කියන්නේ ව්‍යවසායකත්ව ගමක් මෙයා නිර්මාණය කරන්න යනවා. ඒ නිසා දුරංජන ඔබේ කරන වැඩය අතිශයගේ කරනවා මේ වැඩසටහන හරහා. ඒ වගේ තරුණයෝ තමයි අපිට අවශ්‍ය. ඒතර ඔහු ඒ ගමම ව්‍යවසායකත්ව ගමක් කරන්න යනවා. ඒතර වඳුරඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයත් එක්ක එකතු වෙලා තමයි ඔහු මේ කරන්න යන්නේ. සහ වෙනම ඔහු සමිතියක් හදලා ව්‍යවසායක සංසදයක් හදලා මේ වැඩේ කරන්න යනවා. නිසා අපේ YouTube channel එක හරහා ඔබ දවසක අපි මේකට ගෙන්නනවා. ඔබේ ඒ කරන්න යන කාර්යය ගැන අපි ලෝකෙටම රටටම අපි පැහැදිලි කරලා දෙමු. ඒකම ඔහු ආදර්ශයට අරගෙන තවත් ගම් මට්ටමින් අපි මේ වගේ දැනුවත් කිරීම කරන ඒ වගේ තරුණයෝ ඉන්නවා. ඒ වගේම ව්‍යවසායකත්වයේ නගා සිටවන්න මැදිහත් වෙන තරුණයෝ ඉන්නවා. රැකියා මවන සිතුවිලි තියෙන තරුණයෝ ඉන්නවා. ඔබට ඕන වෙලාවක අපි ආරාධනා කරනවා. ඒ වගේ අදහස් තියෙනවා නම් ඔබගේ අපිට පුළුවන් ඔබට ඉඩක් අපේ මේ channel එක හරහා ලබා දෙන්න. ඒ නිසා ඔබ හිතට අරගන්න ලංකාවේ කුමන ප්‍රදේශයක ඔබ හිටියත් ව්‍යවසායකයෙක් වෙන්න බලාපොරොත්තු වෙනවා නම් ඒ ව්‍යවසායකත්වයේ ප්‍රධානම අංගයක් තමයි රැකියාව කියන්නේ, සේවකයා කියන්නේ. එහෙනම් ඉදිරියේදී ඔබ බලන්න කොයිතරම් ප්‍රමාණයක සේවක සංඛ්‍යාවක් එක දැනට මගේ කරගෙන යන ව්‍යාපාරයේ ඉන්නවද? අලුතෙන් මම කොච්චර ප්‍රමාණයක රැකියාව මවන්න ඕනේද කියන එක අර ධනේ සැලසුම වගේම රැකියාව මැවීමේ සැලස්මකුත් ඔබේ තියාගන්න කියලා ඉල්ලනවා. එහෙනම් ඊළඟ වැඩසටහනකදී අපි නැවතත් මුණ ගැසෙමු.